එකක් ගන්න. රජට් එක නල්ල හෙල ඉවරයි. ක්වොලිටි කකුලන් විතරයි තියෙන්නේ. මේ අන්ලෝඩින් එකට ඇවිල්ලා ඉන්නේ. මේවට කියන්නේ කෝන ප්‍රොටෙක්ටර්ස් කියලා. මේකේ මේ බෙල්ට් එක කැපෙන වගේ තැනක් තියෙනවා නම් ඒවට මේව අනිවාර්යෙන් දාන්න ඕනේ. කෝන ප්‍රොටෙක්ටර්. ගුමි කියලා කියනවා මේ කට්ටිය ගුමි කියලා කියනවා මේ මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇන්ටි ස්ලිප් ප්‍රොටෙක්ට් මැටීරියල් කියලා. ඒ කියන්නේ මේ මොකද්ද හරියට නිකන් ඩබල් සයිඩ් ටේප් එකක් කළේ වගේ තමයි මේකට බර වැටෙනාම ලෙස්සන්නේ. දැන් අපි මේකට දාලා තියෙන්නේ. එහෙම කපුව වල. Okay, boleh.
ටේලරේ ඕන්නම් මේ පැත්ත අරින්නත් පුළුවන්, එහා පැත්ත අරින්නත් පුළුවන්, මේ පිටිපස්සේ දොර අරින්නත් පුළුවන්. බඩු පටවන්න ලේසි විදිය කොහොමද, බාන්න ලේසි විදිය කොහොමද, තුන් පැත්තෙම අරින්න පුළුවන්. ඒ වගේම වහලෙත් අරින්න පුළුවන්. ක්‍රේන් වලින් වගේ පටවනවා වහලේ හරි හැකි. මේවට තමයි රැජෙට් දාලා හිර කරන්න. මේකට හුක් එක දාලා ආය අපේ චේන් වලින් හිර කරනවා නම් මේකට දාන්න පුළුවන්. චේන් වලින් හිර කරනවා නම් රෝල් ටික වහමු. මේ ටේලරේ බර නෑ ටොන් 7ක් විතර වෙන්නේ. අර හයිය එන්නේ මේ ඔක්කොම ටික හයි වෙනවම තමයි. නැත්නම් හයිය නෑ ටේලරේ. බඩුවල පාගගේ ටයිප් එකට තව ඕනනම් ලෙවල් එකයි දෙකයි තව එකක් උතර දාන්න පුළුවන් මේ බාර් එක. තව ඕනනම් උඩ දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩච් ලංකා ටේලරයක් එහෙම සෑහෙන බරක් වෙනවානේ ටොන් ගානක්. මේක ඉතින් ටොන් 7යි. මේක ඇදගෙන ගියා කියලා MTF ලොරියට දැනෙන්නේවත් නෑ. අර එක්සල් එක. අනිත් එක තමයි මේක ඩ්‍රයිව් වෙද්දී මේ දැන් ඉන්ටීරියර් මේක ෆ්‍රන්ට් ඇක්සල් එක ලිෆ්ට් වෙනවා. මම ඒක වෙන්න නම් ලිෆ්ට් වෙන විදිහ බැලුම් බැලන්ස් වුණා. මෙතන ස්විච් සෙට් එකක් තියෙනවා. මේකෙනුත් ඔන්න ලිෆ්ට් කරන්න පුළුවන්. මේකෙන් පුළුවන් හයිට් එක ඇඩ්ජස්ට් කරන්න. මේක තියෙන්නේ එයා බ්‍රේක්, ඒ කියන්නේ එයා මේකට කොහොමද කියන්නේ, මේකට එයා ලයින් එක දෙන්න නැතුව මේක රිලීස් කරලා රෝද අන්ලොක් කරන්න පුළුවන්. මේකේ තියෙන ටේලර් බ්‍රේක් එක. මේකෙන් පුළුවන් ලිෆ්ට් ඇක්සල් එක උස්සන්න. ඕන්න ලිෆ්ට් ඇක්සල් එක ඉස්සෙනවා.
දැන් යද්දි අරගෙන මේ රෝද දෙක විතරයි. මේක පොළොවේ ගෑවෙන්නේ නැහැ මේ. ඔය ටික තමයි ඉතින් එහෙනම් විතරයි. ට්‍රේලරෙන් භාගයක් ඉවරයි. ඇඟිලි ගල්වලා තියෙන එක යමාරු. මේ රැජට් ස්ට්‍රැප් ගැන කට්ටිය නම් දන්නවා ඇති. මම එකක් දාන හැටි පෙන්නන්න. මේකේ තියෙනවා අපිට හුක් වගේක්. මේ හුක් එකක් ගාලා තියෙනවා නිව්ටන් කීයක් පුළුවන්ද කියලා. මේකේ පුළුවන් ඩෙකා නිව්ටන් 5000ක බරක් දරාගෙන ඉන්න මේ හුක් එකට. එතකොට මට පොඩ්ඩක් මහන්සි වැඩි හිතන්න එපා. ඊට පස්සේ මේ රැජට් එකේ තියෙන ස්ටිකර් එක. මේකේ තියෙනවා ස්ට්‍රැප් එකේ තියෙනවා. මේ තියෙන්නේ මේ රැජට් එකට දරාගෙන ඉන්න පුළුවන් බර තියෙනවා. මේ තියෙන්නේ මේකට පුළුවන් ඩෙකා නිව්ටන් 500යි. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝ 500ක් වගේ තමයි මෙයාට දරාගෙන ඉන්න පුළුවන්. එතකොට අර ලොකු රැජට් එකට ඒකට පුළුවන් ඩෙකා නිව්ටන් මම හිතන්නේ 1500ක් විතර වෙන්න ඇති. ඔය ස්ටිකරේ ආයක වැහිලානේ. ඔව් මේක 1500ක් විතර පුළුවන්. නෑ 5000ක්ද කොහෙද? මම හිතන්නේ මේක ස්ටිකරේ කියනවා. මේක 2500ක් පුළුවන් ඩෙකා නිව්ටන්. ඒ කියන්නේ කිලෝ 2500ක් විතර මෙයාට දරාගෙන හිටිය හැකි. රැජට් එක ගැහුවට පස්සේ අනිවාර්යෙන් මේක ලොක් කරලා තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බොත් වැරදි. මෙහෙම ලොක් කරලා තියෙන්න ඕනේ. මේ මම එකක් ගන්න හැටි පෙන්නන්නම් මේකට. මේක ලංකාවේ කට්ටිය නම් ගොඩක් දන්නවා. මම මේ දන්නේ ටිකක් කියන්න කිව්වේ. මට දැන්ලම දාන්න එපා. රැජට් එකක්වත් ගහ ගන්න දන්නේ නැහැ. මේවා චෙක් කරන්න ඕනේ. මේ සමහර කම්පැනි වල සේෆ්ටි ඇවිල්ලා මේවා චෙක් කරලා අපේ මේවා ඩැමේජ් තිබ්බොත් එහෙම මේ ඒගොල්ලෝ ලෝඩ් එක දෙන්නේ නැහැ. මට දැන් එක දවසක් එහෙම වුණා. මගේ පර්ණර් රැජට් බේස් ඔක්කොම ටික ඒගොල්ලෝ අයින් කරන්න කිව්වා. ඒගොල්ලෝ චෙක් කරලා හොඳ ඒවා විතරයි ගත්තේ. මේකෙන් මෙහෙම දාන්නේ. මෙතනින් දානවා. මෙතනින් ගන්නවා. ඊට පස්සේ ඒක උඩින් මැදගත්තා. එතකොට මෙහෙම අල්ලගෙන මේක විතර කරලා ආයෙ මේක බුරුල් කරන්නේ. මෙහෙම ගත්තා. මෙහෙම උඩට එකපාරක් ගහපුවම බුරුල් වෙනවා. ඊට පස්සේ මෙහෙම අදින්න තියෙනවා. හරි ලේසි ඉතින් මේක. ඒ වුණාට වෙලාවකට එපා වෙනවා. දැන් මේ සීතලෙන් ඉන්නේ. අම්බෝ. මම මේ ග්ලව්ස් එක දාන්න ඉන්නේ. මේක ලෝඩ් එකේ සේෆ්ටි අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් මේක මම ඔස්ට්‍රේලියාවෙන් පටවුවේ. පටවන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න තාම. මට යන්න තියෙන ජර්මනියට. අනිවාර්යෙන් මම ලෝඩ් එකේ සිකියුරිටි එක චෙක් කරගෙන මම හරියට. මම ගලව ඔක් කරා. චෙක් කරා. හරි සරලයි. ඊට පස්සේ මම ටික චෙක් කරගෙන යන්න තියෙන්නේ. ඉරවලා තියෙනවා කියලා. රැජට් ටික ගහලා ඉවරයි. දැන් තියෙන්නේ වාසියලා හොම.
රෝල් ටික ලොක් කරන්න තියෙන්නේ. රෝල් කරන්න කවුද? රෝල් කරන ඕන් කරන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා පුත් සරණයි.